කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න ඉතින් අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ නුවර ගෙවුණු දවස් ටිකක vlog එකක්. මේ වෙනකොටත් ඔයගොල්ලෝ මගේ TikTok එකෙන් short videos දැකලා ඇති මේ ගැන. ඉතින් අපි බලමුකෝ මේ දවස් ටික අපි මොනවද නුවර කරේ කියලා. එහෙනම් ඉතින් අපි දැන් vlog එකේ පළවෙනි දවස බලමු. හයි අද අපි ඇවිත් ඉන්නේ මල් වලින් සරසුණු පේර කැම්පස් එකට. අපේ තව යාළුවෝ වගේක් එන්න ඉන්නවා. එයාලා එනකන් අපි දෙන්න ඉතින්නේ ෆොටෝස් ගන්නවා. තව අයගේ ෆොටෝස් ගන්නත් සෙට් වුණා. යාළුවෝ දැන් අර එතන ෆොටෝස් වගේක් ගහනවා. අනේ මේ කැම්පස් එකේ හිටියනම් හොඳයි කියලා හිතනවා. ඒ තරම් ලස්සනයි. බලන්නකො ඉතින් මේ කැම්පස් එකේ ලස්සන. මම මේ පේරාවේ දෙවෙනි වතාවට. අනිත් යාළුවෝ දෙන්න එනකන් අපි දෙන්න මේවා තමයි කරේ. හයි අපි දෙන්න දැන් ෆොටෝ ගැහුවා වීඩියෝස් ගත්තා. අනිත් යාළුවෝ එනකම් බලාගෙන ඉන්නවා. අපි ආයත් නැట్లుණා. අපි ඇත්තාවහම බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. අපි මේ ගියපු දවසේ ඒගොල්ලොන්ගේ ඉන්ඩ් ෆැකල්ටි මැච් වගේක් තිබුණා මං හිතන්නේ. ඒක තමයි ඔය ඔච්චර කට්ටිය ගොඩක් ඉන්නේ. එහෙම හායි විතරයි තියෙන්නේ. ඉතින් මොනවද කියන්නකෝ? මාට මොකද හිතෙන්නේ? මට සතුටුයි යාළුවා ආවනම් තවත් සතුටුයි. මොකද අපි දැන් ඇවිදින්න දන්නේ නැහැ. එයා ආවනම් අපිට ලස්සනට එන්න යන්න. මේ vlog එක තවත් ස්පෙෂල්. මොකද මේ vlog එකේ මගේ ඉන්න අනිත් යාළුවෝ තුන්දෙනාම මට ඔන්ලයින් හම්බුනේ යාළුවෝ. ඔය දැන් ඔයගොල්ලෝ මේ දකින වීඩියෝ එකේ ඉන්න යාළුවත් මට ඔන්ලයින් හම්බුන කෙනෙක්. ඉතින් ඒ යාළුවයි මායි මුලින්ම හම්බුනේ අද. ඒක තමයි ඔය විදිහට වීඩියෝ එකක් ගත්තේ. මේ vlog එකේ ඉන්න අනිත් යාළුවෝ දෙන්නත් අපි මුලින්ම හම්බුනේ ගිය අවුරුද්දේ. ගිය අවුරුද්දෙත් අපි මෙහෙමම කැම්පස් එකට ආවා. දැන් මේ අනිත් යාළුවත් ආවා. ඉතින් යාළුවෝ ටික ආවට පස්සේ මට ඇත්තටම vlog එක කරන්න අමතක වුණා. ඒ නිසා මම ඉතින් ඔයගොල්ලන්ට බලන්න මෙන්න මේ ෆොටෝස් ටික දැම්මා. ඊට පස්සේ අපි කෑවා. හායි. මගේ ඔන්න අපේ යාළුවව හම්බුණා. එන්න චුට්ටක් පරක් වුණා. ඉතින් මේ දවස හරිම ලස්සන දවසක්. ඒ වගේම මතක වලින් පිරුණ දවසක්. ඉතින් අපි ලස්සන ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඉතින් අපිට මේ දවසේ තව යාළුවෙක් හම්බුණා. ඒ යාළුවා අපේ ෆොටෝස් ගත්තා වගේම මේ විදිහට ලස්සනට සින්දු කිව්වා. ඉතින් මේ හවස තමා ගොඩාක් වහින්න ගත්තේ. ඒ වෙලාවෙ ඉතින් අපි වලට වෙලා යාළුවගේ සින්දු අහලා හිටියා. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය ආයෙමත් විසිර ගියා. පෙරාදෙනිය ගෙවන දවසම මීට වඩා දිග vlog එකකින් ගේන්න තමයි මම හිතාගෙන හිටියේ. හැබැයි ඉතින් යාළුවෝ හම්බුනහම මේ හැමදේම අමතක වුණා. මේ තියෙන්නේ vlog එකේ ඊළඟ දවස. ඉතින් අද අපි උදේම මාලිගාවට ආවා. ඊට පස්සේ අපේ සබරගමුව කැම්පස් එකේ යාළුවා අද ආයෙමත් කැම්පස් එකට යනවා. ඉතින් අපි මාලිගාවටත් ගිහිල්ලා ඊට පස්සේ ගියා එයාව බස් එකට දාන්න. ලස්සන හින්දා හොඳයි. ඒක නැත්නම් ඕවලට වැදෙයි අපිව ලස්සනට. නේ. තව ඉස්සරහට ගියා. ඊයෝ ඔයාලා අපිට මට vlog එක කරන්න දුන්නේ නැහැ නේ හලෝ. දැන් මේකම තමයි මේ දාන්න වෙන්නේ. දාන්නකෝ. අපි ආව කට්ටියට gift ගන්නනේ. හරි ගන්නවා.
අපි යාළුවවත් බස්සට දාලා ඊට පස්සයාව ඇඳුමක් ගන්න. හැබැයි අපි මේ දවසේ මුළු නුවරම් වගේ ඇවිත්තට අපිට ඕන විදිහ ඇඳුමක් හොයාගන්න හම්බුනේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි දෙන්නායමත් ගෙදර ගියා. මොකද හරිම මහන්සි. මේ දවස් දෙකම අපි ඇවිත්තා. බ්ලොග් එකේ තියෙන දවස් දෙකක් වුණාට අපි ඊට වඩා නුවර හිටියා. ඇත්තටම ඉතින් යාළුවෙක් එකතු වුණාම බ්ලොග් එක කරන්න අමතකුණ එක තමයි උනේ. නැත්තම් මං හිතුවේ මේ දවස් දෙකේම දිග බ්ලොග් එකක් අරගෙන එන්න. ඉතින් මේ දවස්වල තව වීඩියෝ ටිකක් ඔයගොල්ලන්ට මගේ TikTok එකකින් බලන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ඒ ටිකත් බලන්න. අදට වීඩියෝ එක එච්චරයි. බයි.